අද අපි ඉන්නේ පහන්තුඩාවේ. හෙලෝ ඉතින් කොහොමද? අද අපි යන්නේ ඔයාලා ගොඩක් කට්ටිය දන්න පහන්තුඩාවට. අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා. එහෙනම් අපි යමු. ඇල්ලට යන පාරේ අන්න ලස්සන කැෆේ එකක් තියෙනවා මෙතන. ඒක යමුතුම වයිබ් එකක් තියෙනවා. අද අපි සංචාරය කරන්නේ බෙලිහුල්ලට. බෙලිහුල්ලේ තියෙන මේ ස්ථාන තැන් ඊකට තමයි අපි යන්නේ. අපි ආපු දවසට වැඩි වතුර දැන් වතුරත් අඩුයි. ගොඩක් කට්ටිය විතර ප්‍රසිද්ධ තැන පහන්තුඩාව කියන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින්. යම්මාත් එක්ක. ඇල්ල දින මෙන්න මේ පැත්තට යන්න. ටිකක් අමාරුයි යන පාර. යන්න දින ඉතින් පරිස්සමෙන්. ගල් දිගේ යන්න දී. ගොඩක් ඉන්න කට්ටිය ඉන්නවා මාත් එක්ක. අද ෆැමිලි ට්‍රිප් එකක් තමයි ආවේ. ඒ ඉන්නේ වඩගාගෙන කට්ටිය. කාලයක් සෑහෙන ප්‍රසිද්ධ වෙච්ච තැනක් තමයි ඉතින් පහන්තුඩාව කියන්නේ. කට්ටිය දන්නත් ඇති. ලස්සනයි ඉතින් මේ පරිසරය.
එහෙනම් ළඟට ඇවිල්ලා ඉන්නේ. ටිකක් එන මාර්ගය ටිකක් අමාරුයි ඉතින්. කොල්ලෝ ගෙල්ලොන් නම් ඉතින් එන්න පුළුවන්. ටිකක් වයස කෙනෙක් කවුරු නම් ටිකක් එන්න අමාරුයි. ඒක කට්ටිය කියලා කිව්වේ මොඩක්. අද ඉතින් අපේ ට්‍රිප් එකෙත් මේ වයසක දෙන්නෙක් ආවා. අපේ අම්මයි තාත්තයි ඉතින්. වයසක නැහැ ඉතින්. අද ෆැමිලි ට්‍රිප් එකක් තමයි ආවේ. කට්ටියම ඉන්නවා ගෙදර. එක්කෙනෙක් කැරෙන්න. අද අපි මල්ලි නෑ. සහන් මල්ලි නෑ. ළඟ එනම් බලන්නකෝ. ඔන්න අපි ආවා දියල් ළඟට. මෙතන විශේෂත්වයේ තියෙන්නේ මේ ලොකු ගල් දෙකක් මැද්දෙන් තමයි මේ දියල්ල වැටෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ලොකු දෙපැත්තෙම ලොකු නිකන් මේක නිකන් සවනක් වගේ දෙපැත්තෙම ගල් දෙකක් තියෙනවා. ඉතින් ගල් දෙක මැද්දෙන් තමයි දියල්ල වැටෙන්නේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මෙතන අමුතු වයිබ් එකක් තියෙන්නේ. මාරම ලස්සනක් තියෙනවා. මේ ගල් අනික තියෙනවා මේ මැදලා වගේ තියෙනවා පොලිෂ් කරලා වගේ ගල්. වතුර ගිහිල්ලා මං හිතන්නේ ඒවා නිකන් මැදලා වගේ තියෙන නිකන් කොප්ප මට්ටම් කරලා වගේ මොනවා විදියට මාර ලස්සනයි. ඔන්න අපි ආව පහන් තුඩාව ළඟටම. බලන්නකෝ මාරු ලස්සනක් තියෙන එතන. එතන නිකන් දිව්‍ය ලෝකයක් වගේ. මෙතන මේ ගල් දෙකක් මැද්දෙන් තමයි වැටෙන්නේ වතුර පාර. දියැල්ල. අර වැටෙන විදියට තමයි ඕකේ මේ පහන් තුඩාව කියලා මේක නම් වැටලා තියෙන්නේ. පහනක දැල්ලක් වගේ තියෙන හින්දා තමයි අමුතුම වයිබ් එකක් තියෙනවා මෙතන. ඔයාලත් එන්න ඉතින් ඇවිල්ලා බලන්න මෙතන මේ මාර ලස්සන තැනක්. පරිසරයත් මාරම ලස්සනයි. ඒක ඉතින් කියන්න බෑ ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. පරිසරයේ තියෙන ලස්සන. ඔයාලා එනවා නම් උදේ කරි හවස හරි එන්න මේ මොකද මේ ගල් ටික පොඩ්ඩක් රත් වෙනවා දවල් වෙලාවට.
අද වීඩියෝ කරන් ආවේ ඔයාලට පහන්තුඩාව තමයි. පහන්තුඩාව වැල්ල ලස්සන තැනක් එතන. මාරු ලස්සනයි ඇවිල්ලා ඔයාලත් බලන්න. මත් ලස්සන තැනක්. ඒ වගේම අපේ channel එකේ තවත් ලස්සන තැන් ගියවලි වල ලස්සන වීඩියෝස් තියෙනවා. ඔයාලා ගිහලා බලන්න අමතක ගන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. Car and Travels අපේ YouTube channel එක. එහෙනම් නැවත ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගෙන යන්න. කට්ටියට සුබ දවසක්.